ආයුබෝවන් ආඩිස් කිචන් YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්න හිතුනේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ බිත්තර කරි එකක් හදාගන්න විදිහ. මුලින්ම අපි මේ වගේ ඇතිරියක් ලිපියේ තියලා තෙල් ටිකක් දාලා ඊට පස්සේ ඒකට ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංච, අමු මිරිස් ඒ ටික දාලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මේ ටික හොඳට ඔයගේ තෙලේ තෙම්පරාදු වෙනකොට ඒ කියන්නේ ගොඩාක්ම අර තෙම්පරාදු වෙන්න ඕනේ නැහැ, රවුම් පාට වගේ වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ ගානට වගේ තෙම්පරාදු වෙනකොට මේකට මම මිරිස් කුඩු තේ හැඳි දෙකක් වගේ දා ගන්නවා. ඒකත් අපි තෙලෙන් මේ වගේ තෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ 3-5 කුඩු, අමු 3-5 කුඩු තේ හැන්දක් පමණ දා ගන්නවා. ඊට පස්සේ අපි මේකට හොඳට මේ විදිහට තෙම්පරාදු වෙනකොට කහ කුඩුත් තේ හැඳි භාගයක් වගේ දා ගන්නවා. දාගෙන ඊට පස්සේ ගම්මිරිස් කුඩුත් තේ හැඳි එකක් විතර දා ගන්නවා මේකට. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට තෙලෙන් අඩු ගින්දරේ තෙම්පරාදු වෙන්න අරින්න. ඊට පස්සේ අපි තම්බාගත්තු බිත්තර මේ විදිහට අරගෙන මේ කරයකට එකතු කරගන්නවා. මේ බිත්තර වලට මම පොඩි කට් එකක් දාලා තියෙන්නේ වටේට. එතකොට අර අපේ හොඳට මේ ස්පයිසස් ටික බිත්තර ඇතුළට උරා ගන්න තමයි මේ විදිහට කරලා තියෙන්නේ. මේ විදිහට එකතු කරගත්තට පස්සේ අපි තක්කාලි ටික දා ගන්නවා. තක්කාලි දාගෙන ඒක අපිට පොඩි අඹුල් රසක් එන්න ඕන නිසා තමයි තක්කාලි ගෙඩියක් පමණ මම මේකට එකතු කරගන්නවා මේ බිත්තර හතරට. ඊට පස්සේ අපි මේකට ලුණු එකතු කරලා ඒක අවශ්‍ය පමණ ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට අමතරව මම බැඳපු 3-5 කුඩුත් තේ හැඳි එකක් විතර මේකට එකතු කරගන්නවා. ඒකෙන් අපේ බිත්තර කරියකට හොඳ රසයක් එක් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකට මම පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි පළවෙනි සහ දෙවෙනි කිරි දෙකම එකට එකතු කරගන්නවා මම මේකට. එකතු කරගෙන හොඳට මේ කිරි ටික උතුරනකම් අපිට මේක උයා ගන්න තමයි තියෙන්නේ. දැන් අපේ බිත්තර කරි එක හොඳට උතුරනවා ඔයගලන්ට පේනවා ඇති මේ වෙලාවට ලිප ඔෆ් කරගන්න. ඇත්තටම මේ බිත්තර කරි එක පාන් ඒ වගේම ඉන්දියාප්ප ඒ වගේම පිට්ටු ඒ වගේ ඕන දෙයක් එක්ක මේ කන්න පුළුවන් හරිම රසවත් කරි එකක්. ඉතින් මම අද මේකත් එක්ක රෝස් පාන් තමයි කන්නේ. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා.